ළමයි අපි බලමු ඇක්ෂන් එකක්. action has been done. action එක ක්‍රියාවක් සම්පූර්ණ කරලා තියෙනවා. එතකොට අපි මේක ඉගෙන ගන්නවා present perfect tense වල. අපි මේක කතා කරලා තියෙනවා අපේ happy english group එකේ සහ class එකේ. අපි example ටිකක් බලමු. හොඳට practice කරන එකයි කරන්න ඕන. කොහොමද හැදෙන්නේ රටාව දන්නවා. have has නැත්නම් have not has not haven't hasn't subject එක එනවා. have has haven't hasn't ඕන එකක් එනවා. ඊට පස්සේ verb එක අපි past participle තුන්වෙනි අවස්ථාවෙන් තියනවා. බලමු example කීපයක්. I have finished my homework. මම මගේ ගෙදර වැඩ ඉවර කරලා තියෙනවා. ඉවර කරලා තියෙනවා. I have finished my homework. කොහොමද ඒකට කියන්නේ? ඇයගේ ගෙදර වැඩ ඉවර කරලා තියෙනවා කියලා. She has finished her homework. She has finished her homework. Singular and plural. She has seen that movie before. මොකද කියන්නේ? She has seen that movie before. See, saw, seen තුන්වෙනි අවස්ථාව. She has seen. ඇය ඒ චිත්‍රපටිය මීට කලින් බලලා තියෙනවා. She has seen that movie before. We have traveled to Kandy. අපි මහනුවරට සංචාරය කරලා තියෙනවා. He has lost his keys. ඔහුට ඔහුගේ යතුරු නැති වෙලා තියෙනවා. He has lost තුන්වෙනි අවස්ථාව. He has lost his keys. ඔහුගේ යතුරු. They have lived here for 10 years. මොකද කියන්නේ? ඔවුන් නතර වෙලා තියෙනවා නැත්නම් ජීවත් වෙලා තියෙනවා මෙහි අවුරුදු 10ක් තිස්සේ. The rain has stopped. මොකද කියන්නේ? The rain has rain singular has stopped. තුන්වෙනි අවස්ථාවේ stop. Right. The rain has stopped. වැස්ස නතර වෙලා තියෙනවා. I have bought a new phone. bought. Right. I have bought a new phone. මම අලුත් දුරකථනයක් අලුත් ෆෝන් එකක් මිලදී අරන් තියෙනවා. She has cooked dinner. මොකද කියන්නේ? ඇය රැකෑම රාත්‍රී ආහාරය පිළියෙල කරලා තියෙනවා. She has cooked dinner. The train has already left. මොකද කියන්නේ? කෝච්චිය දැනටමත් පිටත් වෙලා තියෙනවා. ගිහිල්ලා ඉවරයි. කියලා තියෙනවා. We have met him many times. මොකද කියන්නේ? we බහුවචනයි. We have met him many times. අපිට ඔහුව බොහෝ වාරයක් හමු වෙලා තියෙනවා. අපි ඔහු Have you finished your meal? මෙන්න හැදුවා question එකක්. Have you finished your meal? මොකද කියන්නේ? Have you finished your meal? ඔබ ඔබේ ආහාරය අරගෙනද තියෙන්නේ? අරගෙන අවසන් වෙලාද තියෙන්නේ? මොකක්ද කියන්නේ? Have you finished your meal? You have finished your meal කිව්වොත් ඔයා ඔයාගේ ආහාරය අරගෙන තියෙනවා. You have finished අරගෙන ඉවරලා තියෙනවා. එතකොට you haven't finished your meal. haven't අරගෙන නැහැ.